අපේ ගෞරවනීය පරීක්ෂක මහත්වරුන් ඔබ සියලු දෙනාම අද මේ විශේෂ වැඩසටහනට සාදරයෙන් පිළිගන්නවා. මේ මහත්ම ඔබගේ සහයෝගය අපට ඉතා වැදගත්. ඒ නිසා දැනුම් පහළ තියෙන subscribe බිත්තම ඔබලා අපි පවුලට එකතු වෙන්න. ඔබට වැදගත් වන ඔබ දැනුම් පුළුල් කරන තවත් බොහෝ ද ඉදිරියේදී අපි ඔබ වෙත ගෙනවා. අද අපි අතීත රහස් දොරටුවක් විවෘත කරනවා. ඒ දොරටුව පිටුපස සැඟවුණු එක් පුංචි කෙසයක් කතාවක්. ඒ කසේ දැක්කම සමහර විට ඔබ මතකයෙන් අලුත් වෙන්න පුළුවන්. සමහර විට ඔබ ළඟත් ඒ වගේම කෙසයක් තිබෙන්නට පුළුවන්. ඒ නිසා අවසානයේ වෙනකලම ඇස් අහකට ගන්න එපා. මේක අහම්බයක් නෙවෙයි. මේ කසේ ලංකාව ඉතිහාසයේ ඉතා වැදගත් සදස්ථානයක් සන්තාන් කරනවා. අද අපි කතා කරන්නේ 1969 වර්ෂයේ නිකුත් වී සිටි දෙහි කසය ගැන. පුංචි කිසියක්. ඒත් ඒක වටිනාකම ගැන ඔබ දන්නවද? අපි මේ කතා කරන්නේ සුළු මුදලක් ගැන නෙවෙයි, පුදුමකර දාන නිදානයක් ගැන වෙන්න පුළුවන්. ඔබ දැනටමත් ඔබ පෙරණි පැට්ටල් ලිච්ච අවස්සන්න පටන් අරන් ඇති. ඒත් ඒකට කලින් අපි පොඩ්ඩක් අතීතයට ගිහින් බලමු මේ කසේ නිකුත් වුණේ මොන වගේ කාලයකද කියලා. 1969 කියන්නේ ලංකාවට අතිශය වැදගත් වසරක්. ඒ කාලේ ගැන මතකයෙන් තියෙන අපි පරීක්ෂක මහත්වරුන්ට නම් මේක තවත් තීරේ. මේ පුංචි දූපත ශ්‍රී ලංකාවේ වන්නට පෙර සෙලුන් සියතුලාන් කියන නමින් හඳුන්වපු යෝගී අගභාගේ. භරතනේ කරටේ සෙවණිල්ල තවමත් සම්පූර්ණයෙන්ම මේක ගිහින් නැති. ඒත් තමන්ගේම අන්වයිතවක් කරගෙන ගමන් කරමින් තිබුණ කාලයක්. 1972ද ජනරාජ්‍යයක් බවට පත්වීමට පෙර පැවති අවසන් දශකයේ මැදි භාගයේද නිකුත් වූ කසයක් තමයි මේ. කසේ නිකුත් වුණේ නොකොල්පත්තල කියන මෂර ලෙහයකින්. ඒක අද තියෙන ඇලුමිනියම් කිස්වලට වඩා බිරිය ඝනකමයි. කසේ හැඩිය අටපට්ටමකට සමාන විත්තිකරු ස්වරූපයක් ගන්නවා. නිකන් කසයක් නෙවෙයි, ඒක එකල රටේ ආර්ථිකය සහ දේශපාලනයේ ස්ථාවරත්වය පිළිබඳව තිබූ බලාපොරොත්තුවක් සංකේතයක්. ඔබ ඒ කලි තීරණයක් වෙන්න ඇති. 1969ද ඔබේ ජීවිතයේ මොන වගේ තොනක සිටියේද? මතකදී මේ සති දෙකයි කිසියන් ඔබ කඩින ගත්ත දේවල්. එකක් බස් එක ගමන් ගිය හෙට. පුංචි වටිනාකමක් තිබුණේ මේ කසේට. අද තියෙන වටිනාකම අහිපුවීම ඔබ පුදුම විවි. ඒක තේරුම් ගන්නේ අපි මේක ඉතිහාසයේ තව දුරටත් ගවේෂණය කිරීමෙන්. මේ කසේ සරල මුදල් ඒකකයකට වඩා වැඩි යමක්. ඒ එකල පැවති භරතනීය ආභෝෂය සහ දේශීය උරුමය එකට බැඳුණු ආකාරයේ විදිහපෙන් කඩපතක්. කසේ මැදුරුත් ශ්‍රී ලංකාවේ ලචනයේ දෙස බලන්න. ඒක සහයෝගීව කොයිතරම් ශක්තිමත්ව නිරූපණය කරලා තියෙනවද? කසේ මැදිරිණී කරුණු ඊළඟ සහ ඉසියතුලාන් දියන භාෂා තොරතුරින් යුතු නෙමෙයි. අපි බෙහෙස්කෘතික අන්වයිතයේ දිගුකාලීන උරුමය ගැන කියනවා. අපි අරමුණ ඔබ මුල් කිරීම නෙවෙයි. නමුත් මේ කසේ ලෝකයේ දුර්ලභ කිස එකතු කරන්නන්ගේ අවධානයට ලක්ව ඇත්තේ ඇයිද යන්න පිළිබඳව යම් සතිය තොරතුරු කීපයක් ඔබට හෙළි කරන්නටයි. සමහර විට යම් විශේෂිත මැදිරුණු දෝෂයක් සහිත හා ඉතා සීමිත සංඛ්‍යාවක් නිකුත් වූ proof පරිෆ හා uncirculated සංසරණයේ නොවන තාත්වයේ කසයක් ඔබ පෙවන පත්තල භාණ්ඩ අතර ඔබ තාත්තාගේ සොයාගේ පපුවේ පෙට්ටිය සඟවා තිබෙන්න පුළුවන්. මුදල් ඒකකයක් ලෙස එය අද ආකාරයේ වුවත් එහි ඓතිහාසික වටිනාකම් සහ දුර්ලභත්වය නිසා එහි මිල අද දෙන අවශ්‍ය උසර නොගෙනුයි. අපි මේ කතා කරන්න අද දවසේ රුපියල් දහස් ගණනක් ගැන නෙවෙයි, ඔබ පුදුම කරුවන් මුදලක් ගැන. මේ කතාව හිරුවීම ලක්ෂ්‍යය තමයි මේ කසේ සැඟවුණු ඉරණම. ලංකාවේ ජනරාජ්‍යයක් වීමත් සමග ඊට පෙර පැවති සියලුම කිස්වලට නිල වශයෙන් විශ්‍රම යන්න සිදු වුණේ. ඒත් මේ පුංචි සත දෙහි කසේ කාලයේ වැලකතරන් බිහිලා නිසල් අද දක්වීම අපි අතරට ඇවිත් තියෙනවා. ඔබ දැනටමත් මේ කතාව ආකර්ෂණයට ලක්වලා ඇති. මේ කසේට වටිනාකමක් එකතු වුණේ ඇයි? මේ පිටුපස තියෙන අභිරහස කුමක්ද? ඔබ දන්නවද 1969 වර්ෂයේදී පමණක් මැදිරිණී කරපු කිසි මිලියන් 6කී පමණ තිබුණ කියලා? ඒත් ඉන් කීයක් නම් අදටත් අපිට හොයාගන්න පුළුවන්ද? සංසරණය වීමින් තිබියදී නැතුව ගිය ඒවා, විනාශ වෙලා ගිය ඒවා, ආපසු උණු කරලා දමපු ඒවා කොයිතරම් ඇතද? ඉතුරු වෙලා තියෙන පුංචි සංඛ්‍යාව නිසා තමයි මේක වටිනාකම වැඩි වෙන්නේ. මේ කසේ අතට ගත්තම ඒක නිකන් ලෝහ කැබිල්ලක් නෙවෙයි. ඒක අතීත කතාවක් කියනවා. මේ රටේ තුවාල සුවඳ, පොලිතල පහන්වල එළිය, වරාය ഘോഷාව, පාසල මුදල් සීනහඬ, මේ හැම දෙයකටම මේ කසේ සම්බන්ධයි. 1969 දී ලංකාවේ ගවතුන් වෙළඳුම්, අධ්‍යාපනයේ, දේශපාලනයේ යන මේ හැම අංශයකම සිදු වූ වෙනස්කම් වලට මේ කසේ නිහඬ සාක්ෂිකාරයෙක්. වයස අවුරුදු 35 සිට 65 දක්වා වූ අපේ පරීක්ෂක මහත්වරුන්, ඔබ බොහෝ දෙනෙක් මේ යෝගයේ සජ අත්දැකීම් ලැබපු අය. ඒ නිසා මේ කසේ ඔබට නිකන් කසයක් නෙවෙයි. ඒක නොස්ටැල්ජියාව සකිතයක්. ඔබ මතකයෙන් අලුත් කරන යතුරු. ඒක නිසා මේ ලෝකේ පුරම ඉන්න කිසි එකතු කරන්න නෙමෙයි කසේට මේ තරම් ආස කරන්න.
ඔවුන් මිලියන් ගණන් වටින රත්තරන් කෙසෙල් රෙදි කිස එකතු කරදී මේ පුංචි නුකල්පත්වල සති 10යි කසේ වෙනුවෙන් පුදුම විදිහේ මුලිය ගෙවන්න සූදානම. හේතුව සල්ලි නෙවෙයි ඉතිහාසයි. මේ කසේ තියෙන තවත් විශේෂත්වයක් තමයි මේක කලාව සහ නිර්මාණය. කසේ අලංකරුවත් ලෙස සටහන් කර ඇති සිංහල දෙමළ සහ ඉංග්‍රීසි අකුරු දෙස බලන්න. ඒ අක්ෂර රටව වර්තමාන කිසිවට වඩා වෙනස් ඊටම සූක්ෂම නිර්මාණයක්. ඒ මැදිරිණි කිරීමේදී යොදාගත් තාක්ෂණය සහ ඒ පිටුපස සිටි නිර්මාණ ශිල්පියාගේ දක්ෂතාවය අගය කළ යුතුයි. මේ කසේ තියෙන්නේ ඔබ විසින්ම අදටත් සුරකවේ තබාගෙන සිටින වටිනාම උරුමයක් ලෙසටයි. එසේම මේ කසේ ඇති දුර්ලභ දෝෂ සහ වචලනෙන් බැරියරිස් මේක වටිනාකම තවත් ඉහළ නොවෙනවා. සමහර මදුරුණුවලදී අක්ෂරවල සිදුව ඊටම සයම් වෙනස්කම් නැත්නම් රටවේ ඇති සුළු වෙනස්කම් කෙසේ එකතු කරන අතර විශාල කතාබහක් ඇති කරනවා. ඔබ සතුව තිබෙන කසේ එවැනි දුර්ලභ කසයක් වෙන්න බැරිද? ඔබ ළඟ තියෙන කසේ හොඳින් පරීක්ෂා කරලා බලන්න. ඒක මදුරණේ හරිම පැහැදිලිද? අවුරුදු ගණනාවක් තිස්සේ සංසරණය වෙලා ගෙවී ගිහින් නැතද? ඔබේ uncirculated භාවිතයට නොගත් තත්ත්වයේ කසයක් හොයාගත්ත ඔබ දැනටමත් ඉන්න රණ ආකාරයක් ළඟ. මේ කසේ වටිනාකම සම්බන්ධයෙන් තිබෙන කටකත සහ පිරිසිද්ධියට පත්ව සිද්ධෙන ඕන තරම් තියෙනවා. ලෝකේ පරකට කෙසි වින්දස්වලදී මේ වගේ කෙසි විශාල මුලිකට අලෙවි වූ අවස්ථා තිබෙනවා. ඒ හැම සිද්ධියක්ම අපට කියපන්න එකම දේ මේ කසේ නිකන් සත 10ක් නෙවෙයි. ඒක මුදල් සහ ඉතිහාසයේ එකට බැඳුණු අති විශේෂ වස්තුවක්. ඔබ මේ කතාව අහගෙන ඉන්න ඇයි? ඔබත් මේ වගේ කතෙක් විස්තුන්ගේ සැබෑ අගය දෙන්න කෙනෙක් නිසායි. ඔබ දන්නවා පේන දෙයක් වටිනාකම් කාලයත් එක්ක වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නැහැ කියලා. විශේෂයෙන්ම යම් රටක දේශපාලනික වෙනස්කම් වලට සහ නමක් වෙනස්කම් වලට සාක්ෂි දරන කිසිවලට තිබෙන ඉල්ලීම් කවදාවත් අඩු වෙන්නේ නැහැ. 1969 තුලන් 10 සෙන්ට්ස් කසේ හරියටම එවැනි කසයක්. එය එක යුගයක් අවසන් සාක්ෂිකාරයෙක්. දැන් අපි කතා කරපු කරුණු ගැන ඔබ හිතන්නේ ඒ සියල්ලම අවසානයේදී එක තැනකට එකතු වෙනවා. ඒ තමයි මේ පුංචි කසේ සැබෑ වටිනාකම. ඔබ මේ මහතු වෙනකල් නයිවසිල්ලෙන් බලා සිටින්න ඇති. ඔබ හිතනවාද මේ කසේ රුපියල් දහස් ගණක් වටිනවා කියලා? නැත්නම් ලක්ෂ ගණක් වටිනවා කියලා? බොහෝ දෙනෙක් එහෙම හිතනවා. ඒත් මගේ ආදරණීය පරීක්ෂක මහත්වරුන් මේක සරල ගණනය කිරීමක් නෙවෙයි. මේක දුර්ලභත්වයේ තත්ත්වයේ සහ ඓතිහාසික පසුබිම එකට එකතු වුණාම ඇතිවන පුපුරා යන වටිනාකමක්. ඔබ හිතනවාද මේ කසේ රුපියල් මිලියනයක් වටිනවා කියලා? එය ඩොලර් දහස් ගණනක් වටිනවා යයි ඔබ සිතනවාද? දැන් අපි වැඩසටහන් වැදගත්ම මහතා එළඹිලා තියෙනවා. ලෝකයේ පළදනතම කිස්ස එකතු කරන්නන්ගේ සමීක්ෂණ අනුව සහ විශේෂිත වින්දේශ වාර්තා සැලකිල්ලට ගැනීමෙන් ඔබ සතුව තිබෙන 1969 තුලන් 10යි කසේ ඒ හොඳම තත්ත්වයේ තිබෙනවා නම් එනම් uncirculated සංසරණයේ නොවන තත්ත්වයේ how proof පරිෆ තත්ත්වයේ තිබෙනවා නම් මේ මහත ලෝක වෙළඳ පොලේදී එහි වටිනාකම් පහසුවෙන්ම ළඟ විය හැකි පුදුමකර ඉලක්කම තමයි. ඒ කියන්නේ අද දෙන විනිමය අනුපත අනුව ගත්තත් එය ශොරලෝක මුදලින් කොටි ගණනකට ආසන්නයි. ඔබ දැන් ඔබ ඇස් අදාහ ගන්නට බරුව බලනවා ඇති. පුංචි සති 10 කසයක් සැඟවුණු දූපගත් වටිනාකම ඔබට දෙන වටහෙනවා ඇති. ඔබගේ මතකයෙන්ට ඔබගේ ඉතිහාසයට ඔබව නැවත ගෙන ගිය මේ පුංචි කසේට මෙවන් විශාල වටිනාකමක් ලැබුණේ එහි දුර්ලභත්වය සහ ඓතිහාසික අගය නිසායි. ඔබ සතුව මේ කසේ තිබෙනවා නම් එය නිදන වස්තුවක් ලෙස ආරක්ෂා කරගන්න. ඔබ ඒක කෙසි විශේෂයක් ලෝ පරීක්ෂා කරවා ගන්න එක නොවනට හරියයි. සමහර විට ඔබත් කෝටිපතියක් වෙන්න පුළුවන්.